ආයිබෝවන් යාළුවනේ. ඔයාලා අදත් මාත් එක්ක එකතු වෙලා ඉන්නේ Samsung A07 කියන Samsung ලා අලුතෙන්ම රිලීස් කරපු බජට් ස්මාර්ට් ෆෝන් එකේ අන්බොක්සින් ඇන්ඩ් රිවිව් වීඩියෝ එකක් එක්ක. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකට ගිහින් මේ ෆෝන් එක ගැන වැඩි විස්තර කතා කරමු. හරි යාළුවනේ අපි මේක අන්පැක් කරලා බලමු. මෙතන අපිට මේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා Galaxy A07 කියලා. ඊට පස්සේ බොක්ස් එකේ පහළට ආවොත් අපිට බලා ගන්න පුළුවන් 1 year 1 time warranty ඩිස්ප්ලේ එකට අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ බොක්ස් එකේ පිටිපස්ස පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් TRCSL approved කියලා. ඊට පස්සේ මේ බොක්ස් එකේ නම් අපිට බලලා ගන්න පුළුවන් මෙච්චරයි. ඊට පස්සේ අපි මේක අන්බොක්ස් කරලා බලමු මේක ඇතුළේ මොන වගේද තියෙන්නේ කියලා. හරි යාළුවනේ අපි මේක අන්පැක් කරනකොට මුලින්ම අපිට අන්පැක් කරාට පස්සේ අපේ ෆෝන් එක බලා ගන්න පුළුවන් Samsung A07 ෆෝන් එක මේ මුලින්ම බලා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ මේ ෆෝන් එක අතර අරගත්තට පස්සේ අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් SIM remover tool එක. අපි මේ බොක්ස් එක ඇතුලේ තියෙන මේ පොඩි බොක්ස් එක එළියට අරගෙන බැලුවොත් අපිට මේකේ බලා ගන්න පුළුවන් charger එක මේ ෆෝන් එක charge කරන charger cable එක. ඊට පස්සේ හරි යාළුවනේ මේක ඩිසයින් එක ගැන කතා කරොත් අපිට මෙයාලා පවර් බටන් එකත් එක්ක තමයි අපිට ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ ඊට උඩින් වොලියුම් කන්ට්‍රෝලර් එක අපිට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ යටපැත්තට බැලුවොත් අපිට type C charging point එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ස්පීකර් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙන් තියෙනවා මයික්‍රොෆෝන් එක. හරි අපි මේ ෆෝන් එකට ලබා දීලා තියෙන ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. 6.7 ඉන්ච්ලස් PLS LCD පැනල් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. හැබැයි අනිත් ෆෝන් වලට වැඩිය ටිකක් හොඳ brightness quality එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. අපිට මේකේ වැදගත්ම දෙයක් තමයි මේ ෆෝන් එකේ අපිට ලබා දීලා තියෙන IP54 කියන water and dust resistant පහසුකම. මේක අපිට ගොඩක්ම වටිනවා. අපිට මේ ෆෝන් එකේ කැමරාව ගැන කතා කරොත් මාරම ලස්සන ඩිසයින් එකක් මෙයාලා මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. මෙගාපික්සල් 50ක සෙන්සර් එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. සහ පහළට වෙන්න වෙට් සෙන්සර් එකකුත් මෙයාලා අපිට ලබා දීලා තියෙනවා. මෙගාපික්සල් 8ක සෙල්ෆි කැමරාවකුත් මෙයාලා මේ ෆෝන් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් MediaTek Helio සමාගමේ නිෂ්පාදනය කරන G99 කියන 6 නැනෝමීටර් SoC එකක්. මට මේ ෆෝන් එකේ කිසිම ලැග් එකක් බලා ගන්න නෑ. ෆෝන් එක මාරම ස්මූත් ඇප් අතර රන් වෙනකොට 4GB RAM එකක් සහ 64GB ROM එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. අපි මේ ෆෝන් එකේ බැටරිය ගැන කතා කරොත් මෙයාලා මේ ෆෝන් එකට මිලිඇම්පියර් 5000ක බැටරියක් ඉන්ක්ලූඩ් කරලා දීලා තියෙනවා. මේක 25 watt charging speed එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මෙයාලා මේ ෆෝන් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙන UI එක නම් මාරම ස්මූත්. මෙයාලා මේ ෆෝන් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ latest Android 15 වන One UI 7 කියන UI එක. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත් unboxing and review වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා මාව subscribe කරලා bell notification එක on කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. මම එහෙනම් අදට ගිහින් එන්නම් යාළුවනේ.